Hello friends. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ ඩෝග් තීප් වර්ස් එකේ තියෙන සුපිරි මායා කොස්ස බලන්න යන්න. මායා කොස්ස. ඇයි බං? අර කවුද? පොට්ට හැරි. නෑ පොට්ට හැරිලු. නෑ හැරි පොට්ට. ඔගේ මායා කොස්ස අපි බලන්න තමයි අද යන්නේ. ඒක අපි ලොකේෂන් දාගන්න ඕනේ. මෙන්න මෙතනට. ලොකේෂන් අපි දාගමු. දැක්කද කලින් එපිසෝඩ් එකේදී මම අර සුපර් කාර්ස් එකක් දාගත්තා මගේ ගරාජ් එකේ. මේ තියෙන සුපර් කාර්ස් එක. ඇතියාන්තම් මම කරපු දේ හරි ගිහිල්ලා. හරි ඉතින් guys මේ පැත්තට අපි ලොකේෂන් දාගන්න යමු. වීඩියෝ ක්වොලිටියට හදන්න මට ක්‍රමයක් තිබුණේ නැහැ. මම කරේ මොකද නේද guys? සවුන්ඩ් අඩු ඒ කියන්නේ සවුන්ඩ් එක නැති කරලා ඊට පස්සේ වීඩියෝ දානවා. කලින් ගොඩක් වීඩියෝස් වල මගේ මං කියන දේ හරියට ඇහෙන්නේ නැහැ. මම බැලුනේ වීඩියෝ එඩිට් කරලා. ඒක නිසා මම වීඩියෝ ක්වොලිටි හදන්න බලන්න. ඉතින් guys පොඩ ගොඩාක් දෙවල් තව බලන්න යන්න තියෙනවා. ඔයාලට ගේන්න තියෙනවා. ගොඩාරියක් ලොකේෂන් තියෙනවා දුර. ඔන්න ඉතින් අපි සීක්‍රට් ලොකේෂන් එක බලන්න අවිල්ලා ඉන්නේ. අඩෝ මේ තියෙන සීක්‍රට් ලොකේෂන් එක. ඔයාලට දැන් මෙහෙට ආවට පස්සේ පොඩ්ඩක් එහා මෙහා අවිදවන්න මේ මායා කොස්ස මෙතන තියෙන්නේ. අන්න ඔයාලට පේනවා ඇති අන්න අතන මායා කොස්ස තියෙනවා. ඔයාලා ඒක ඩ්‍රයිව් කරන කොහොමද කියලා ඔයාලා මුලින්ම ඔය වම් පැත්තේ ඔය අපේ ඒ ෆෝන් එක හරවනවා වගේ කියලා තියෙන්නේ. මුලින්ම කොළ පාට ඊට පස්සේ අන්තිමට රතු පාට එකක් තියෙන්නේ. මුලින්ම රතු පාටට නිකම්ම මේක දාගන්න. රතු පාට එකක් දාගන්න. හරි. රතු පාට එකක් දාගෙන රතු පාට එකක් දාලා ඔන්න ඔය ඉස්සරහට අරක බලන්න. නේද? අඩෝ කොහොමද guys? අය පියා බලවා. guys මෙන්න මං යනවා. මායා කොස්සක. ඒ කොස්සෙන් කොහොමද දන්නේ නේද මං බ්ලේඩ් පැක් එකක් තියෙන කොස්සට. හරි දැන් ආතල් කරා වැඩි. ඊළඟ එපිසෝඩ් එකේදී මම දවසට දවස් එක දවසකට වීඩියෝ දෙකක් දානවා. ඔයාලා කැමති නම් කමෙන්ට් කරන්න. ඔයාලා ආස ඕනම දෙයක් කමෙන්ට් කරන්න. සුපර් කාර්ස් බලන්න ඕනේද තව?
තව එකම එක මම සුපර් කාස් එකක් තියෙන ලොකේෂන් එකක් නම් දන්නවා. අදට ගේම් ප්ලේ එක හොඳයිද? අද වීඩියෝ එක හොඳයිද? පල්ලෙන් කමෙන්ට් කරන්න. එහෙනම් බයි බයි.